ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න ගමන් මෙවර 2020 ලෝක කුසලාන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන මීළඟ තරගය හෙට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග මහනුවර පල්ලිකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙවර ලෝක කුසලාන් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙන විට බී කාණ්ඩයේ යටතේ ප්‍රසාල් ලකුණු සටහනේ පෙරමුණ ගැනීම සමත් වෙලා තියෙනවා. ඒ නිමාවට පත් වූ අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය හා ඕමාන් කණ්ඩායමට එරෙහි තරගය විශිෂ්ට අන්දමින් ජය ගනිමින් කෙසේ වෙතත් හෙට පැවැත්වෙන තරගයේදී මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හැකිව ශ්‍රී ලංකා කණ්ඩායමට බී කාණ්ඩයේ යටතේ සුපිරි අටවටයට පිවිසීමට අවස්ථාව උදා වෙනවා. කොහොම වුණත් මේ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් පරාජයට පත් වී මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමටත් හෙට පැවැත්වෙන තරගය අතිශය තීරණාත්මක තරගයක්. කොහොම වුණත් මේ වන විට වාර්තා වෙන තොරතුරු වලට අනුව හෙට පැවැත්වෙන ඕස්ට්‍රේලියානු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ ආරම්භක පිතිකරුවෙක් වෙන කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා. ඒ වගේම වනිදු හසරංගගේ ආබාධ තත්ත්වය නිසා ඕමාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්වුණු දුෂාන් හේමන්තත් හෙට තරගයට බොහෝ දුරට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ඔහු හෙට තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් ඔහු වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට වැඩි අවස්ථාවක් පවතිනවා. ඉතින් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර තරගයේදී සිදුවීමට නියමිත මේ වෙනස්කම් සම්බන්ධයෙන් ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා.